අද උදා වෙන්නේ 2570 වෙනි වෙසක් පුර 15ක් පුන් පොහෝ දවස. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2570ක් ගත වෙනවා. ඒ කියන්නේ සිංහල ජාතිය ලංකාද්වීපයේ ආරම්භ වෙලත් අවුරුදු 2570ක්. බලන්ට මොනතරම් මේ සිංහල ජාතිය ඉතිහාසයකට උරුමකම් කියනවාද. ඒ ඉතිහාසය ලේඛනගතවත් තියෙනවා. ඒ ඉතිහාසය බොහෝ දෙනෙක් දන්නවා. ලෝකයා පිළිගත්ත ඉතිහාසයක්. 2500 වසරක මහලු ඉතිහාසයක් තියෙන ජාතියක්. ඒ 2570ක ඉතිහාසයක් ආරම්භුනේ කොහොමද? මේ පින්නතුන් දන්නවා අපේ විජය රජතුමා. ඒ විජයරාජ කුමාරයාගේ ආගමනයෙන් තමයි මේ සිංහල ජාතිය ආරම්භ වුණේ. දැන් ඉන්න විවිධාකාරයේ අදහස් දරන උගතුන් යයි කියන පිරිස් මේකට විවිධාකාරයෙන් අර්ථ දක්වුවත් අපිට පැහැදිලිවම පේනවා මහා වංශයේ තුල මේ සංසිද්ධිය මේ විජයරාජ කුමාරයාගේ පැමිණීම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට අපිට පැහැදිලිවම පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර යමකානන් ශාලානම් කියලා තියෙන විදිහට සල්ගස් දෙකක් අතර පිරිනිවීමට සහිත දිනේ පිරිනිවීමට පත්වෙච්ච දවසේ තමයි මේ විජයරාජ කුමාරයා ලංකාද්වීපයට පැමිණියේ කියන්නේ. අන්න එදා පැමිණෙන ලද විජයරාජ කුමාරයාගෙන් ආරම්භ වූ සිංහල ජාතිය වෙසක් පුන් පොහෝ දවසට 2570 වෙනි සිංහල ජාතියේ ආරම්භ වර්ෂයත් සමරනවා කියන එක අපි මතක තියාගන්න ඕන. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ 2570 වෙනි පරිනිර්වාණ වර්ෂයත් උදා වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. විශේෂ අවවාදයේ දෙන්න තියෙන මේන් බලන්ට දැන් කිමෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය වයස්ගත වෙනවා. ඒ කියන්නේ 5000ක් කල් පවත්නා මේ සසුන දැන් 2570ක් දුරටම ඇවිදිලා. තව 2430කින් මේ අවුරුදු 5000 නිමාවකටපත් වෙනවා. ලෞතර බුද්ධ ශාසනය කෙමෙන් පසුව වියකී යනවා, අන්තර්ධාන වෙලා යනවා. ඒ නිසා මේ පුන් පොහොව දවසේත් අපි උත්සාහ වීර ගන්නට ඕන. අද පටන්වත් ධර්ම මාර්ගයට යොමු වෙලා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු අමා නිවන දුක් රහතන් වහන්සේලා ගමන් කරලා මේ සසර දුකින් අපි අත් මිදෙන්න. අන්න ඒකයි අද වැනි උතුම් පුන් පොහොව දවසක බුදු තෙමගොළ සිදු වූ දවසක අපි ඒ ලෞතර මුනිදුන් ආමිත ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජාවට පත් කරනුවස් අදිෂ්ඨාන කරගත යුතු උතුම්ම අදිෂ්ඨානය. ඒ සඳහා කවුරුත් උත්සාහ කරන්නට